හොඳයි. එහෙනම් ආයුබෝවන් සුබම සුබ රාත්‍රියක් සුබ සන්ධ්‍යාවක් අපි අද දවසේ ඔන්ලයින් පන්තියෙන් තවත් අලුත් ඒකකයක් අලුත් පාඩමක් මේ විදිහට ආවරණය කරගන්න ලෑස්ති වෙලයි මේ ඉන්නේ. ඔබ දන්නවා විභාගය ක්ෂණිකව අපි හිතපු නැති විදිහට ගොඩක් ළඟට ඇවිල්ලා තියෙන නිසා අපි සාමාන්‍ය පන්ති වගේම වෙනම අතිරේක පන්තිත් දානවා. ඒ වගේම දරුවනේ මේ වගේ පුංචි පුංචි ඔන්ලයින් වැඩසටහනුත් කරනවා. ඒ සියල්ල කරලා කාට විභාගයට ලකුණු වැඩියෙන් අරගෙන දෙන්න අපි මේ විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. හරිද? ඉතින් ඒක නිසා දරුවන්ට මේ වැඩේ කරන්නේ නොමිලේ. ඒගොල්ලන්ගේ ලකුණු මට්ටම ඉහළ නම් වන්න ඒගොල්ලන්ට වැඩිපුර ලකුණු ගන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් මේවෙන් ප්‍රයෝජන ගන්න. සමහර දරුවන්ට මේවා වගේ වගක් නැහැ. හරි? රයිට්. දැන් අදත් උදේ පාසල් සම්මන්ත්‍රණයක් මෙහෙवला. හරි උදේ 7:30 ඉඳලා ඊට පස්සේ හවස පන්ති ටිකක් කරලා මේ රෑ දරුවෝ වෙනුවෙන් මේ ඔන්ලයින් පන්තියක් කරන්නේ මේකෙනුත් දරුවන්ට ලකුණු ටිකක් හදලා දෙන්න. අද උදේ පාසල් සම්මන්ත්‍රණයක් මෙහෙවුවා. හරි රයිට් පාසලෙන් ආරාධනා කරලා තිබ්බා මේ සම්මන්ත්‍රණයක් මෙහෙवला තමයි අවස පන්ති ටිකක් කරලා රෑ මේ නොමිලේ මුළු ලංකාවට වෙන්න කියලා කැමති කට්ටියට ඇවිල්ලා කරගන්න කියලා. හරි රයිට් මේ වැඩේ කරා. ඒක නිසා අපි මේ කරන උදව්ව දරුවෝ හරියට තේරුම් අරගෙන දරුවන්ගේ ලකුණු මට්ටම වැඩි කරගන්න යොදාගත්තොත් ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අද දවසේ අපි තවත් පාඩමක් ආවරණය කරලා දෙන්න තමයි හදන්නේ. මම කලින් වතාවේ තෝරගත්ත ප්‍රතිශත පාඩම අපි කරලා ඉවර කරලා තියෙන්නේ. හරි. 9 වසරේ ප්‍රතිශත පාඩමත් 10 වසර ප්‍රතිශත පාඩමත් 11 වසරට අවශ්‍ය ප්‍රතිශතවල මූලික කොටස් ටික මේ වෙනකොට අවර වෙලා තියෙනවා. 9 වසරේ දරුවන්ට ඒගොල්ලන්ට අවශ්‍ය ටික ඉවර කරා. 10 වසර දරුවන්ට ඒගොල්ලන්ට අවශ්‍ය ටික ඉවර කරා. 11 වසරේ දරුවන්ට 10 වසර වෙනකන් සහ 11 වසර මූලික කොටස් ටික ආවරණය වෙලා තියෙනවා. හරිද? එතකොට අද දවසේ අපි තවත් ප්‍රධාන පාඩමක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. එහෙනම් වෙලාව යවන්න නැතුව හා පුරා කියලා ලියා ගන්න. සමීකරණ ටග්ගල ලියා ගන්න. සමීකරණ හරිද? සමීකරණ රයිට් ලස්සනට ලියා ගන්න මාතෘකාව සමීකරණ. right. හරි. ඉංග්‍රීසි වචනයක් මම ලිව්වා. සමීකරණ. හරි. හොඳයි. සමීකරණ පාඩම ගත්තොත් අපි සමීකරණයක් මුලින්ම ගොඩනගන්න ඉගෙන ගන්නේ සමීකරණයක් මුලින්ම ලියන්න
ඉගෙන ගන්න 7 වසරේ. 7 වසරට ඉස්සෙල්ලා ඔය පුංචි පුංචි පන්තිවලදී අපි කරන්නේ සමීකරණ ගැන සංකේත වලින් ඉගෙන ගන්න. එතකොට සමීකරණයක් ගොඩනගන්න ලියන්න මුලින්ම ඉගෙන ගන්නේ 7 වසරේදී අපි දෙවනි වාරේ පාඩමක් විදිහට. සමීකරණ හා සූත්‍ර කියලා පාඩමක් තියෙනවා. මේ 7 වසරේදී ගොඩනගන්න ඉගෙන ගන්න සමීකරණ 8 වසරේදීත් ඉගෙන ගන්න තියෙනවා. 9 වසරේදීත් ඉගෙන ගන්න තියෙනවා. 10 වසරේදීත් ඉගෙන ගන්න තියෙනවා. 11 වසරේදීත් ඉගෙන ගන්න තියෙනවා. උසස් පෙළ ගණිතාංශය කරොත් විවිධ නම් වලින් උසස් පෙළදීත් මේක හඳුනා ඉගෙන ගන්න තියෙනවා. එතකොට දරුවනේ 7 වසරේ පටන් ගන්න මේ සමීකරණ පාඩම කොච්චර වැදගත්ද කියලා ඔබට දැන් පැහැදිලි. 7 8 9 10 11 අවුරුදු 5ම උගන්න. එතකොට O level විභාගේ මේ පාඩමට ආසන්න වශයෙන් ලකුණු 15ක් 20ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා කෙටි ප්‍රශ්නත් එක්ක. ඒක නිසා අතිශය උවමනාවෙන් ඉගෙන ගන්න ඕන පාඩම. 9 වසර දරුවෙක්ට නම් මේකට ආසන්න වශයෙන් ලකුණු 10ක් විතර හම්බෙයි. 10 11 දරුවන්ට නම් ආසන්න වශයෙන් ලකුණු 15ක් 20ක් අතර ප්‍රමාණයක් නැගෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න අපේ ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන් පාඩමක් තමයි සමීකරණ. දරුවෝ එයාලගේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම ගැන සිලබස් එක ගැන හරියට දන්නේ නැති වුණාම දරුවන්ට ගන්න පුළුවන් ලකුණු ටිකත් ඒගොල්ලෝ අතහැර ගන්න. දැන් මම උදේ ගිය පාසලේ මාත් එක්ක විදුහල්පතිතුමා සාකච්ඡා කරනවා 11 වසර දරුවෝ ඉන්නවලු ලකුණු 10ට වඩා අඩු. ළමයි 13 දෙනෙක් ඉන්නවා. ගණිතයට ලකුණු 10ට වඩා. එතකොට හිතා ගන්නකො 6 වසරේ ඉඳලා මේ විෂය පිළිවෙලකට O level වලට ගැලපෙන විදියට උගන්වලා අවුරුදු 6ක් ලකුණු 10ට වඩා ගන්න බැරි දරුවෝ ඉන්නවා. ලකුණු 34ට වඩා අඩු දරුවෝ 20 දෙනෙක් ඉන්නවා පාසලේ. මට කිව්වා සර් මොකක් හරි කරලා මට උදව් කරන්න මේ ප්‍රතිඵල ටික හදාගන්න කියලා. ඉතින් පළවෙනිම කාරණාව දරුවෝ මේ විෂය ගැන මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම ගැන දන්නේ නැහැ. එහෙම දන්නවනම් දොඩම් ගොඩ වගේ මේ ඔක්කොම බදා ගන්න නැතුව අඩුම ගානේ Tamanට උසස් පෙළ කරන්න අවශ්‍ය සාමාර්ථයක් බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මං කියන්නේ මේ ඒ සාමාර්ථයක් ලේසියෙන් එහෙම බෑ. ඒ සාමාර්ථයක් ගන්නවා කියන්නේ ඒ දරුවා වැඩකාරයෙක් වෙන්න ඕන. උට වැඩ පුළුවන් වෙන්න ඕන. දක්ෂයෙක් එයා. හරි. නමුත් අපිට උසස් පෙළට අවශ්‍ය සාමාර්ථයක් හරි හදාගන්න 11 වසර දරුවෙකුට පුළුවන් වෙයි. හරි අපි ඒ ගැන වෙනම කතා කරමු පස්සේ. මේ සමීකරණ පාඩම ගැන ගත්තොත් මම අද දවසේ ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ සමීකරණයක් ගොඩනැගෙන්නේ කොහොමද, සමීකරණ වර්ග මොනවද, කොහොමද ඒවා විසඳන්නේ, ඒ සියල්ල. හරිද? රයිට්. සමීකරණ ගාන ප්‍රශ්න පත්‍රයේ කොතනට දෙන්නේ කියලා පාඩම අවසානයේ මම පැහැදිලි කරන්නේ. ආසන්න වශයෙන් ලැබෙන ලකුණු ටික තමයි මම කිව්වේ. මම ගන්නවා පුතේ පොඩි සීසෝ එකක්. පැදලා තියනවා නේද පොඩි කායි? ඔය ළමයින්ගේ පාක්වල තියෙන නේද? ළමයි යන පාක්වල හොඳේ. වැඩිහිටියෝ යන පාක්වල සීසෝ නෑ. හරි. රයිට්. මොකද ඊට පස්සේ ළමයි සීසෝ පදින්න ගියාම වැඩිහිටියෝ එකේ දෙපැත්තේ වාඩි වෙලා පදිනකොට ළමයි බය වෙනවා මුන් පදින සීසෝ පැදිල්ල ඇති. ඒක නිසා
ළමයි ඉන්න පාක්වල සීසෝ එකක්. මෙන්න මෙහෙම නිකන් මම මේ දල රූපයක් හඳින්නේ ඔන්න ඔහොම උපකරණ. හරි. right. සමානව අඳින්න දෙපැත්ත. හොඳයි. දෙපැත්ත සමානව. මම මේ පැත්තට දානවා දන්නේ නැති බරක් ගෙනයි. ඊට පස්සේ මේ පැත්තට දානවා දන්න බර කෑලි 3ක් ගෙනයි. ඊට පස්සේ මම මේ පැත්තට දානවා පුතේ අපි දන්න කියන බර කෑලි 7ක්. මේ පැත්තට දානවා දන්න කියන බර කෑලි 7ක්. බලන්න. දැන් මේ සීසෝ එක දෙපැත්ත බැලන්ස් එකේ තියෙන්නේ සමානව තියෙන්නේ. හැබැයි අපි මේ බර දන්නේ නැහැ හරියට. පුතාව දන්නවා ගණිතයේ විෂය තුල හරි නොදන්නා පදයක් දැක්කම අගය දන්නේ නැති පදයක් දැක්කම අපි ඒකට දාන්නේ පුතේ වීජීය සංකේතයක්. මම දැම්ම x කියලා. ඕනම අකුරක් ගන්න පුළුවන්. මේ බරේ අගය හරියට දන්නේ නැති නිසා මම දැම්ම x කියලා වීජීය සංකේතයක්. හැබැයි සිම්පල් අකුරක්. ඔයාලා වීජීය සංකේතවලදී මතක තියාගන්න ඕ අකුරයි අයි අකුරයි පාවිච්චි කරන්නේ නැහැ. අනිත් ඕන අකුරක සිම්පල් අකුර යොදා ගන්න පුළුවන්. දරුවනේ දැන් ඔබට පේනවා මේ සීසෝ එක දෙපැත්ත ඇස්. මම මෙන්න මේ පැත්තේ තියෙන බර ලියා ගන්නයි හදා. මෙතන x කියලා බරක් තියෙනවා. තව දන්න කියන බර 3ක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ මුළු බර x එකතු වෙනවා මේ තව දන්න බර 3ක්. x දන්න 3ක්. එහෙනම් මේ පැත්තේ මුළු බර x දන්න 3ක්. මේ පැත්තේ ඉන්නේ පුතේ දන්න කියන බරවල් 7ක්. එහෙනම් දන්න කියන බරවල් 7ක් මේ පැත්තේ බර මම ලියනවා 7ක්. මේ පැත්තේ x ධන 3 මේ පැත්තේ 7. මේ x වල අගය දන්නේ නැන්නේ. අපි ඒක නිසා මේ ප්‍රකාශනයේ අගය දන්නේ නැහැ. හැබැයි මේ පැත්තේ ඉන්න මේ 7 කියන අගය අපි දන්නවා. ඔබට පේනවා මේ සීසෝ එක දෙපැත්ත බැලන්ස් වෙලා තියෙන්නේ. සමබර වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මැද්දෙන් දානවා සමාන ලකුණ. සමීකරණයක තිබියම යුතු ලක්ෂණය සමාන ලකුණ. එහෙනම් මොකද මේ උනේ? අගය නොදන්නා ප්‍රකාශනය දන්නා අගයකට සමාන කිරීම සමීකරණය. දැක්කා වචනේ හැදුනේ. සමීකරණයක් කියන්නේ සමාන කිරීම. අගය නොදන්නා කෙනෙක් තව දන්නා කෙනෙකුට සමාන කිරීම. සමාන කිරීම සමීකරණයක්. සමාන කිරීම සමීකරණයක්. සමීකරණයක තිබියම යුතු ලක්ෂණය සමාන ලක්ෂණ. නිකන් හිතන්න මේ ප්‍රකාශනේ මෙන්න මේක වැහුණා කියන්නේ. එතකොට ඒක නිකන් වීජීය ප්‍රකාශනය. ඒ නිකන් වීජීය ප්‍රකාශනයට සමාන ලක්ෂණ සම්බන්ධ කරාම තමයි ඒක සමීකරණයක් වෙන්නේ. හරි? එහෙනම් සමීකරණයක තිබියම යුතු කෙනා සමාන ලකුණ. සමාන ලකුණ නැත්තම් එතන සමීකරණයක් නැහැ. සමාන ලකුණ නැත්තම් සමීකරණයක් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න සමීකරණයක් නිර්මාණය වෙන්නේ අගය නොදන්නා ප්‍රකාශනයක් දන්නා අගයකට සමාන වෙලා. එහෙම සමාන වුණාම මේක
තමයි බබු සමීකරණයක්. මම මේ සීසෝ එක ඇඳලා පෙන්නුවෙත් එහෙම. සමීකරණයක් හැදෙන ලස්සන ක්‍රමයක් නේ. එක පැත්තක අගය නොදන්නා පද දන්නා පද ඉන්නවා වීජීය ප්‍රකාශනයක්. අනිත් පැත්තේ දන්න කියන කෙනෙක් ඉන්නවා දෙන්නව සමාන කරන. එතකොට මගේ පුතේ සමීකරණය විසඳනවා කියලා කරන්නේ මෙන්න මේ නොදන්නා පදයට උත්තරයක් හොයලා දෙන්න. උච්චරයි. සමීකරණය හැදෙනවා වගේම මොකද්ද සමීකරණය විසඳන්නේ කියලා දන්නේ නැහැ. සමීකරණයේ ඇතුලේ ඉන්න නොදන්නා පදයට උත්තරයක් අගයක් හොයලා දෙන එකට තමයි සමීකරණය විසඳනවා කියන්නේ. පැහැදිලි තේරුණා? අපිට ඕලෙවල් මට්ටමේදී ඉගෙන ගන්න තියෙනවා 9 10 11 ඉන්න දරුවන්ට සමීකරණ වර්ග 3ක්. එක්කෙනෙකුට කියනවා සරල සමීකරණ. අනිත් කෙනාට කියනවා සමගාමී සමීකරණ. 9 වසරේ බබාලට එන්නේ මේ දෙක විතරයි. හැබැයි 10 11 බබාලා අනිවාර්යෙන් වර්ගජ සමීකරණ ගැන දැනගන්න ඕනේ. සමීකරණ වර්ග ඔක්කොම 3ක්. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ. 9 වසරේ බබාලට අහන්නේ උතරින් වර්ග දෙකයි සරල සමීකරණ සහ සමගාමී සමීකරණ. 10 11 බබාලා සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ 3. 10 බබාලට ඉගෙන ගන්න තියෙන වර්ගජ සමීකරණට වඩා චුට් විෂය කරුණු වැඩියෙන් 11 වසරේ දරුවෝ වර්ගජ සමීකරණ ගැන ඉගෙන ගන්නවා. එච්චරයි. පැහැදිලි? තේරුණා? එහෙනම් මෙන්න දරුවනේ සමීකරණයක් හැදෙන විදිය. අගය නොදන්නා ප්‍රකාශනයක් දන්නා අගයකට සමාන කිරීම සමීකරණ. පැහැදිලි නෙවෙයි? අපි ලස්සන නෝට් එකක් ලියන්න. දරුවක් දාලා. පහත දැක්වෙන්නේ මම පොඩ්ඩක් මේ පැත්තකට වෙනවා අර හොඳට බෝඩ් එක පේන්නේ. හොඳේ? පහත දැක්වෙන්නේ එක්තරා උපකරණයක් දෙපසට සර් චුට්ටක් ආපහු කියන්නකෝ. දැක්වෙන්නේ එක්තරා උපකරණයක් දෙපසට දන්නා නොදන්නා බර යොදා දන්නා නොදන්නා බර යොදා දන්නා හා නොදන්නා බර යොදා එය සමබර කර ඇති ආකාරයයි. එය සමබර කර ඇති ආකාරයයි. ඔන්න ලියන්න එය දෙපස සමබර කර ඇති ආකාරය. එය සමබර කර ඇති ආකාරයයි. හරි ලස්සනට රූපය අඳින්න ඉක්මන් කරන්න රූපය ඇඳගමු ඉක්මනට ඉක්මන් කරන්න දරුවනේ.
අග්ගාලා අඳිනේවට ගොඩක් වෙලා ගන්න එපා. ඇඳගත්තද? ලියමු. මේක පැන්සලෙන් ලස්සනට ඇඳලා මෙයාව ලියලා කොටු කරන්න මැද්දට සමාන ලකුණ දාන්න. හොඳයි. චිත්‍රාලින්න ලොකු වෙලාවක් අවශ්‍ය නැහැනේ. හරි ලියන්න. අගය නොදන්නා වීජීය ප්‍රකාශනය. අගය නොදන්නා වීජීය ප්‍රකාශනය. දන්නා අගයකට සමාන කිරීමෙන් අගය නොදන්නා වීජීය ප්‍රකාශනයක් දන්නා අගයකට සමාන කිරීමෙන් දන්නා අගයකට සමාන කිරීමෙන් සමීකරණයක් ගොඩනගාගත හැක. සමීකරණයක් ගොඩනගාගත හැක. අගය නොදන්නා වීජීය ප්‍රකාශනය දන්නා අගයකට සමාන කර. අන්නේ සමාන කිරීම සමීකරණය. අගය නොදන්නා වීජීය ප්‍රකාශනයක් දන්නා අගයකට සමාන කිරීමෙන් සමීකරණයක් ගොඩනගාගත හැක. ලියන්න ඊළඟ තරුව. අප විසින් අධ්‍යයනය කළ යුතු අප විසින් අධ්‍යයනය කළ යුතු ප්‍රධාන සමීකරණ වර්ග තුනකි. අප විසින් අධ්‍යයනය කළ යුතු ප්‍රධාන සමීකරණ වර්ග තුනකි. හරි. right. එහෙනම් මොනවද මේ අපි අධ්‍යයනය කරන්න ඕන ප්‍රධාන සමීකරණ වර්ග තුන? දැන් 9 බබාලට නම් ඕකෙන් 2යි. හරි? මොකද 9 වසර දරුවෝ මේ වීඩියෝ එක බලනවා. right? එතකොට 9 බබාලට සමීකරණ 2යි. හරිද? පැහැදිලි? 10 11 බබාලට සමීකරණ වර්ග 3ම අහනවා. පැහැදිලිද? තේරුණාද? හරි. එතකොට එහෙනම් පුතේ අපි ඉගෙන ගන්න ඕන සමීකරණ තියෙනවනේ. අන්නේ සමීකරණ O level මට්ටමේදී වර්ග 3කට බෙදෙන්න. හරිද? වර්ග 3. එක්කෙනෙකුට තියෙනවා සරල සමීකරණ. සමීකරණ. තව කෙනෙකුට කියනවා අපි චුට්ටක් මේ ඉර මැදට ගමු. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. ඊළඟ කෙනාට කියනවා වර්ගජ සමීකරණ. බලන්න
මේ තියෙන්නේ අපි ඉගෙන ගන්න ඕන සමීකරණ වර්ග තුන. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ. හරි. මේ තුන තමයි අපි හදාරන්නේ. 9 වසරේ බබාලා සරල සමීකරණ ගැන දැනගන්න ඕනේ. සමගාමී සමීකරණ ගැන දැනගන්න. 10 11 බබාලා සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ කියන තුනම දැනගන්න. දැන් මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. කවුද මේගොල්ලෝ? කවුද සරල සමීකරණය? කවුද වර්ගජ සමීකරණය? කවුද සමගාමී සමීකරණය? බලන්න. මම සමීකරණයක් ගන්නවා x ධන 5 සමානයි 8යි. තව සමීකරණයක් ගන්නවා 3යි a ඍණ 1 සමානයි 11යි. තව සමීකරණයක් ගන්නවා 4 වරහන් p ධන 4 සමානයි 2යි p. තව සමීකරණයක් ගන්නවා 5යි y ධන 2 සමානයි 8 ඍණ y. බලන්න මේ ලියපු සමීකරණ සෙට් එක. හොඳට බලන්න. මේ හැම කෙනෙක්ගේම සමාන ලකුණ තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ සමීකරණ. හොඳට බලන්න මොනවද මේගොල්ලන්ගේ තියෙන විශේෂත්ව. පළවෙනි සමීකරණය පුරාවටම එකම එක නොදන්නා පදයයි හිටියේ x විතරයි පේනවා. දෙවැනි සමීකරණේ පුරාවටම එකම එක නොදන්නා පදයයි a විතරයි. තුන්වෙනි සමීකරණය පුරාවටම දෙපැත්තේ හිටියා. මේ දෙපැත්තේ තමයි ඉන්නේ. හැබැයි එකම නොදන්නා පදය p විතරයි. හතරවෙනි සමීකරණය ගත්තා දෙපැත්තක හිටියට පුතා එකම නොදන්නා පදය y විතරයි. එහෙනම් එක නොදන්නා පදයක් විතරක් තියෙන සමීකරණ. මෙයාගේ ඇතුලේ x, මෙයාගේ ඇතුලේ a, මෙයාගේ ඇතුලේ දෙපැත්තේ හිටියට p විතරනේ දන්නේ නැති එකයිනේ එක පදයක්. එක නොදන්නා පදයයි y. අන්න එහෙම එක නොදන්නා පදයක් ඉන්නවනම් එයාලා සරල සමීකරණ. එතකොට සර් එහෙම එකට වැඩියෙන් එන ඒවාක් තියෙනවා. ඕවයි මේ බලන්න x ධන y සමානයි 13යි x ඍණ y සමානයි 7යි. එකම සමීකරණය ඇතුලේ නොදන්නා පද දෙකක්. එකම සමීකරණය ඇතුලේ නොදන්නා පද දෙකක් දැක්කා. අන්න ඒගොල්ලෝ තමයි ඇත්තටම අපි ඒගොල්ලන් කියන්නේ සමගාමී සමීකරණ යුගල. සමීකරණ ජෝඩුවක් කියනවා. සමීකරණ ජෝඩුවක්. ඒක දැන් ඔයා වැරදි වැටහීමක් ගන්න එපා. නොදන්නා පද එකක් ඉන්නවා නම් සරල සමීකරණ, නොදන්නා පද දෙකක් ඉන්නවා නම් නෑ. සමගාමී සමීකරණයකට නොදන්නා පද දෙකක් නෙමෙයි තුනක් තියෙන්නත් පුළුවන්. සමගාමී සමීකරණ සමහර ඒවා තියෙනවා නොදන්නා පද හතරකින් නේද? ඒක නිසා බොරුවට කටපාඩම් කරගන්න එපා. නොදන්නා පද එකක් තියෙනවා නම් සරලයි. නොදන්නා පද දෙකක් තියෙනවා නම් සමගාමී. ඔයාට එන්නේ දෙකක් තියෙනවා තමයි. හැබැයි ඇත්ත ඉගෙනගෙන යන්න. ඕලෙවල් මට්ටමේදී ඔයාට සමීකරණ තුනකින් ගහන ඒවා එන්නේ. නොදන්නා පද තුනක් ඉන්නේ එන්නේ. එන්නේ දෙකක් කෙනේව තමයි. හැබැයි තුනක් හිටියත් එයත් සමගාමී කෙනෙක් තමයි. ඇත්ත උගන්වන්න එපා. මම මෙතන ඔහොම කටපාඩම් කරලා ඉවරයි. මෙතන කවදා හරි දරුවෝ ටික A level maths කරන්න ගියාට පස්සේ අන්න අර මිනිස්සයා බොරුවක් නිගන්නවා කියලා කියයි.
ඒක නිසා සමගාමී සමීකරණයක නොදන්නා පද තුනක් තියෙන්නත් පුළුවන්. හතරක් තියෙන්නත් පුළුවන්. ඉස්සර O level වලට තුනක් තියෙන ඒවා තිබ්බා. දැන් එන්නේ නොදන්නා පද දෙකක් තියෙන ඔය විතරයි. දැන් අනිත් සමීකරණ ටික උසස් පෙළට තමයි දාලා. එතකොට අපි ටිකක් තව උදාහරණයක් ගමු. 5යි p ධන 4යි q සමානයි 2යි 2යි p ඍණ 3යි q සමානයි 1යි. මම නිකන් ගත්තේ. එකම සමීකරණය තුළ නොදන්නා පද එකකට වඩා වැඩි වෙනවා. දෙකක් වෙන්නත් පුළුවන් තුනක්. එකම සමීකරණය තුළ නොදන්නා පද දෙකකට වඩා වැඩි වෙනවා. එකයි. සමගාමී සමීකරණ හරියට දන්නේ නැති කෙනෙකුට ගාණක් දීලා පිස්සු හදවන්න. මේ සමගාමී සමීකරණ වල පොඩි රහසක් තියෙනවා. මම ඒක උගන්වන වෙලාවට කියලා දෙන්නම්. අද ඔක්කොම එකපාරට වලට දැන් මම පිස්සු වගේ. සමගාමී සමීකරණ ගැන ඇත්ත රහස දන්නේ නැති එකෙකුට සමගාමී සමීකරණයක් දීලා ඌව මානසික රෝගියෙක් කරන්න පුළුවන්. ඔව්. පොඩි ට්‍රික් එකයි දී. ආයු උපදිනකන් ඉඳලා මැරෙනකන් ඒ ගාන හැදුවත් හදන්න බෑ. පොඩි වැඩක් ඒ වැඩේ කරලා සමගාමී සමීකරණ දුන්නම හරි ඌ හරියට සමීකරණේ රහස දන්නේ නැත්නම් මැරෙනකන් හැදුවත් උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා සමගාමී සමීකරණ උගන්වලාට මම ඒක කියන්නේ. ඒතකොට 9 වසර බබාලට එන්නේ ඔය දෙක විතරයි. 10 11 බබාලට තව කෙනෙක් වෙනවා වර්ගජ සමීකරණ. 9ම තියෙනවනේ කතාව වර්ගජ. වර්ග පදයක් තියෙන්න ඕනේ වර්ගජ. මේ බලන්න වෙනමං ගන්න x වර්ගය ධන 7x ධන 12 සමානයි බිඳුවයි. අන්න වර්ගජ ප්‍රකාශනයකින් හැදිච්ච සමීකරණ. වර්ගජ ප්‍රකාශනය. ඒකයි වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ විසඳනකොට තව එයාගේ නීති වගයක් තියෙනවා කියලා දෙන්න. එයා කාටද සමාන වෙන්න ඕනි? එයාට උත්තර කීයක් ගත්ත හැකිද? ඒක වෙනම කියලා දෙන්න. හරි. වර්ග පදයක් මුල් කරගෙන වර්ගජ ප්‍රකාශනයක් ඇසුරෙන් සමීකරණයක් හැදෙනවා නම් අන්න තමයි වර්ගජ සමීකරණ. පැහැදිලි? තේරුණා? අපි නිකන් තව එකක් ගමු. සාමාන්‍යයෙන් වර්ගජ සමීකරණ වලට x කියන අකුර තමයි ගන්න. හරිද? එහෙම කියලා නීතියක් නැහැ. වෙන අකුරු වලිනුත් වර්ගජ සමීකරණ හැදෙනවා. හරි? ඒක අපි ගන්න නොදන්නා පදේ අනුව තමයි වර්ගජ සමීකරණය ගොඩනැගෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් විභාගයට වර්ගජ සමීකරණයක් දුන්නොත් දෙන්නේ x ඇසුරෙන්මයි. වෙන අකුරු ඇසුරෙනුත් දීලා තියෙනවා. මම කියන ජනප්‍රියයි x. හරි? x වර්ගය ඍණ 8x ධන 15 සමානයි බිඳුව. වෙන අකුරුකුත් ඕනනම් 2a වර්ගය ධන 3a ඍණ 10 සමානයි බිඳුව. හරි? ඊට පස්සේ 4යි p වර්ගය ඍණ 8යි p ධන 1 සමානයි බිඳුව. දැන් ළමයින්ට පේනවා ඇති අර පැත්ත බිඳුව වෙනවා. හැම වර්ගජ සමීකරණයක්ම බිඳුවට සමාන කරලා. ඔව්. බිඳුවට සමාන කරගත්තේ නැත්නම් වර්ගජ සමීකරණ විසඳන්න බෑ. ඒක නිසා අපි ටිකක් ලොකුවට මේ පාඩම් කොටස වෙලාවෙදි කතා. දැනට සමීකරණ වර්ග තුන දැක්කම අඳුර ගන්නකො. මෙයා සරල සමීකරණ. ඒකේ ඉන්නේ නොදන්නා පද එකයි. මෙයා වර්ගජ සමීකරණ එකම සමීකරණය ඇතුලේ නොදන්නා පද කිහිපයක් ඉන්නවා. මෙයා වර්ගජ සමීකරණ. ඒගොල්ලෝ වර්ගජ ප්‍රකාශනයකින් හැදිලා තියෙනවා. ඔච්චරයි. දැනගෙන ඉගෙන ගන්නවා මේ තුන තමයි විභාගෙට එන්නේ. 9 මේක බලනවා නම් මේ දෙක තමයි අපිට අපිට ලබන අවුරුද්දේ ආරම්භයේකුත් ඉගෙන ගන්න තියෙනවා. මතක තියාගන්න. අපිට මේ අවුරුද්දේ එන්නේ දෙකයි. හැබැයි ලබන අවුරුද්දේ අපිට ආරම්භයේකුත් තියෙනවා. අන්න ඔළුවේ තියාගන්න. හරි. 10 වසර බබෙක් මේක බලනවා
අපි ඉගෙනගෙන තියෙන්නේ මෙච්චර කල් සරල සමීකරණයි සමගාමී සමීකරණයි විතරයි. අපිට 10 අලුත් එකක් එනවා වර්ගක සමීකරණ. හරි. අවබෝධයෙන් යන්න. එහෙම ගියාම මාර ලේසි මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්න. දැනගෙන යන්න. මං හැමතිස්සෙම කියන්නේ නොදැන යන්න එපා. ඒ දැනගෙන ගියාම ඒ අවශ්‍ය ගේම් එක ප්ලේ කරගන්න ලේසි. පේපර් එකේ අපිට ලකුණු ගන්න පුළුවන් තැන් මොනවද? අපි දුර්වල තැන් මොනවද? ඔයා දන්නේ නැති දේවල් මොනවද? හරි? සමහර ඉස්කෝලවල සෙමිනාර් ගියාම පුතේ ළමයි 180ක් 90ක් සෙමිනාර් එකේ වාඩි වෙනවා. ඉස්කෝලවල සෙමිනාර්. ඔයා විශ්වාස කරන්න මම හෝල් එකේ ඇවිදිනකොට ළමයි 20ක්වත් වැඩ කරන්නේ නැහැ හරියට. ළඟට ගිහිල්ලා එක අපි කොල්ලොන්ගෙන් ඇහුවම ඇයි පුතේ මේ ගාන හදන්නේ නැත්තේ? සර් අපි අදලු ඔහොමේම තියනවා කියලා. ඔය මාතෘකා අදලු අපි ඇහුවේ. සම්පූර්ණ පේපර් එකක් හැදෙන්නේ ඔහොමයි කියලා. ඒ කියන්නේ මේ පාසලකවත් ගුරුවරයෙක්වත් වැරද්ද නෙමෙයි. ළමයි මේ වැඩේ අතහැරලා දාලානේ පුතේ. ළමයි අපරාධනේ අතහැරලා දාලා තියෙනවා. ඕ ලෙවල් එවුන්ට තව හරියට මේ මාසේ අතහැරියම මාස 5ක් තියෙනවා. මේමත් ගහගන්න පුළුවන්. 10 එවුනුත් එහෙම try කරලා හොඳ ලකුණක් අරන් 11 වසරට වරෙල්ලා. එතකොට හොඳ ගැම්මෙන් පිකප් එකෙන් වැඩේ ගොඩ දාතේ. 9 වසර ළමයි අනිවාර්යෙන් ලකුණු වැඩි කරගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට කාණ්ඩ විෂයන් තෝරගන්න සෙට් වෙනවා. එතකොට ගණන් වල ලකුණු සමහර ඉස්කෝලවල බලපෑමක් එල්ල කරනවා. ඒ නිසා වැඩේ හරියට කරන්න. දැනගෙන කරන්න. රයිට්? හරි. අපි ලිව්වේ අන්තිමට පොඩි වාක්‍යයක් ලිව්වා. රයිට්? මට කියන්න බලන්න කොහෙද ලිව්වේ? කවුද? හිරුෂි කියන්න බලනකොට හිරුෂි මොකක්ද අන්තිම ලිව්ව වාක්‍යය? අප විසින් අධ්‍යයනය කළ යුතු ප්‍රධාන සමීකරණ වර්ග තුනකි. රයිට් අප විසින් අධ්‍යයනය කළ යුතු ප්‍රධාන සමීකරණ වර්ග තුනකි. රයිට් ලස්සන chart එක දාගන්න මම පොඩ්ඩක් අයිගෙන නැත්නම් ලියුම් පේන්නේ ඉක්මනට. ලස්සන chart එක දාගන්න. ටක් ගාලා දාගන්න. 9 වසර කවුරු හරි අහන් ඉන්නවනම් ඒගොල්ලෝ දාගන්න අවුලක් නැහැ. අරයා ගැන දැනගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. 9 වසර බබාලට දෙකයි එන්නේ. ඉක්මන් කරමු. හරි. වෙලාව දුන්නා. විනාඩි 6ක් ටිකක් ලියන්න තිබ්බනේ ගොඩක්. ඒකයි වෙලාව. රයිට්. දාමු නෝට් එක ගන්න දාලා. වෙලාව ඇති. දාමු නෝට් එක. පළවෙනි තරුව. නොදන්නා පද එකකින් පමණක්. නොදන්නා පද එකකින් පමණක්. නොදන්නා පද එකකින් පමණක්. නිර්මාණය වෙන සමීකරණ. නොදන්නා පද එකකින් පමණක් නිර්මාණය වන සමීකරණ. සරල සමීකරණ වේ. නොදන්නා පද එකකින් පමණක් නිර්මාණය වන සමීකරණ සරල සමීකරණ වේ. දෙවනි තරුව. නොදන්නා පද එකකට වඩා. දෙවනි තරුව නොදන්නා පද එකකට වඩා වැඩි ගණනකින්. නොදන්නා පද එකකට වඩා වැඩි ගණනකින් නිර්මාණය වන සමීකරණ
නොදන්නා පද එකකට වඩා වැඩි ගණනකින් නිර්මාණය වන සමීකරණ සමගාමී සමීකරණ වේ. නොදන්නා පද එකකට වඩා වැඩි ගණනකින් නිර්මාණය වන සමීකරණ සරල සමීකරණ වේ. සමගාමී සමීකරණ නොදන්නා පද එකකට වඩා වැඩි ගණනකින් නිර්මාණය වන සමීකරණ සමගාමී සමීකරණ. නොදන්නා පද එකක් ඉන්නවා නම් සරල සමීකරණයක්. නොදන්නා පද එකකට වඩා වැඩියෙන් ඉන්නවා නම් සමගාමී සමීකරණ. තුන්වෙනි තරුව වර්ගජ ප්‍රකාශනයක් වර්ගජ ප්‍රකාශනයක් බිඳුවට සමාන වීමෙන් වර්ගජ ප්‍රකාශනයක් බිඳුවට සමාන වීමෙන් වර්ගජ ප්‍රකාශනයක් බිඳුවට සමාන වීමෙන් ගොඩනැගෙන සමීකරණ වර්ගජ ප්‍රකාශනයක් බිඳුවට සමාන කිරීමෙන් ගොඩනැගෙන සමීකරණ වර්ගජ සමීකරණ වේ. වර්ගජ සමීකරණ වේ. වර්ගජ සමීකරණ වේ. වර්ගජ සමීකරණ. හරි සරල සමීකරණ සමගාමී සමීකරණ වර්ග. ආයි දැක්කම කියා මේ දීලා තියෙන සරල සමීකරණය. මේ තියෙන සමගාමී සමීකරණ. මේ තියෙන වර්ගජ සමීකරණය. සමහර වෙලාවට ඒ තුන අඳුරන්නේ නැතුව ඉතින් සමීකරණෙ දාන්නේ යන්නේ. ඔන්න දැන් ආයි කිසි කේස් එකක් නැහැ. සමීකරණය හැදෙන්නේ කොහොමද? සමීකරණ වර්ග මොනවද? ඒවට කියන නම් මොනවද? 9 වසර කට්ටියට මොනවද දෙන්නේ? 10 වසර කට්ටියට මොනවද දෙන්නේ? 11 කට්ටියට මොනවද? මම නිතරම ශ්‍රේණි තුන ගැනම කියන්නේ මේක YouTube අවකාශයේ මුදා හැරියට පස්සේ බලන දරුවෙකුට පැහැදිලි වෙන්න ඕනේ. රයිට්. පැහැදිලි නේද? බලන්න ඔය පරණ කරපු පාඩම් YouTube එකේ දාලා තියෙනවා. මම ඉතින් පන්තියේ ළමයින්ටවත් එහෙම කියලා නැහැ. බලලා ලයික් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බලන්න තියෙනවා. ඔයාලට දැන් මෙතනින් එහාට කරන මේ පාඩම් ඔක්කොම YouTube අවකාශයේ තියෙනවා. ඔයාලට ඕන වෙලාවට ගිහිල්ලා පාඩම බලන්න පුළුවන්. ඔයාගේ යාළුවෙකුට උනත් බලන්න පුළුවන්. හරි? රයිට්. හොඳයි. එහෙනම් ලියන්න අනුමාත්‍රකාව සරල සමීකරණ විසඳීම සරල සමීකරණ විසඳීම සරල සමීකරණ විසඳීම. හරි. සරල සමීකරණ විසඳන්නයි. සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. දැන් ඔයා දන්නවා සරල සමීකරණයක් කියන්නේ කවුද කියලා. ඒක ආයි වෙනම දැන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එතකොට සරල සමීකරණයක් විසඳන්න කලින් පොඩි විශේෂ කතාවක් මම කියලා දෙන්න. හරිද? සරල සමීකරණයක් විසඳන්න කලින් පොඩි විශේෂ සටහනක් මං කියලා දෙන්න. සමීකරණ ගැන මෙලොවක් තිලව්වක් දන්නේ නැති වුණත් මේක ගොඩ දාන්න පුළුවන්. ගණිතයේ තියෙනවා මූලික ගණිත කර්ම 4. මොනවද ගණිතයේ තියෙන මූලික ගණිත කර්ම? මූලික ගණිත කර්ම 4යි තියෙන්නේ.
එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. මේ තියෙන්නේ මූලික ගණිත කර්ම 4. මේ මූලික ගණිත කර්ම වලට ප්‍රතිලෝම ගණිත කර්මක් තියෙනවා. ප්‍රතිලෝම ගණිත කර්ම ප්‍රතිවිරුද්ධ කියනවට වඩා ප්‍රතිලෝම ගණිත කර්ම කියලා තමයි පාවිච්චි කරන්නේ. මේ මූලික ගණිත කර්ම වලට හැලපෙන ප්‍රතිලෝම ගණිත කර්ම. එකතු කිරීමේ ප්‍රතිලෝම කෙනා තමයි අඩු කිරීම. අඩු කිරීමේ ප්‍රතිලෝම කෙනා තමයි එකතු කිරීම. ගුණ කිරීමේ ප්‍රතිලෝම කෙනා තමයි බෙදීම. බෙදීමේ ප්‍රතිලෝම කෙනා තමයි ගුණ කිරීම. ඔක දෙපැත්තටම ඔට්ටුයි. හරි. මෙන්න මේ කියන මූලික කතාව මතක තිබ්බොත් අපිට සමීකරණ විසඳන්න හරි ලේසි. ඒ වගේම මතක තියාගන්න ධන සංඛ්‍යාවක් සමීකරණේ සමාන ලකුණ ක්‍රොස් කරොත් ධන සංඛ්‍යාවක් සමීකරණේ එයා ඉන්න පැත්ත මාරු කරොත් ලකුණ ප්‍රතිවිරුද්ධ වෙනවා. ලකුණ ප්‍රතිලෝම වෙනවා. එහා ඍණ වෙනවා. ඒ වගේමයි ඍණ සංඛ්‍යාවක් ඕන පැත්තකට මාරු වුණොත් ඍණ සංඛ්‍යාවක් මේ පැත්තට ගියොත් ධන වෙනවා. ඒ ධන සංඛ්‍යාව මෙහෙට આવොත් කිරීමේ ලකුණක් මෙහෙට ගියොත් දෙදීමක් වෙනවා. දෙදීම මෙහෙට આવොත් ගුණ කිරීම. ඊට පස්සේ බෙදීමේ ලකුණක් පුතා මේ පැත්තට ගියොත් ගුණ වෙනවා. ඒක මෙහෙට આવොත් ප්‍රතිවිරුද්ධ වෙනවා. ඔන්න ඔය කතාවත් දැනගන්න ඕන. පැහැදිලිනේ? මේ කතන්දර දෙක අපිට ගානේදී වමනා වෙයි. හරි බොහොම සරලයි. ඔය මුල් දේවල් ටික දන්නේ නැති හින්දානේ ඔයාට සමීකරණ බැරි වෙන්නේ. ඉතින් මුලින් ඉඳලා ඒක කරනවා. එහෙනම් සරල සමීකරණයක් කියන්නේ නොදන්නා පද එකයි තියෙන්නේ. සරල සමීකරණේ විසඳනවා කියන්නේ නොදන්නා පදයට ගැලපෙන අගය හොයලා දෙන්න. උත්තරේ හොයලා. අන්න ඒ වැඩේ කරන්න මෙන්න මේ මූලික කරුණු ටික අපි දැනගෙන ඉන්න. ගණිතයේ මූලික ගණිත කර්ම 4යි. ඒ ගණිත කර්ම 4ට ප්‍රතිලෝම ගණිත කර්ම 4ක් තියෙනවා විරුද්ධවාදී. ඒ වගේම ඕනම සමීකරණයක යම්කිසි ලකුණක් සමීකරණේ සමාන ලකුණෙන් එහෙට මෙහෙට මාරු වෙනකොට අගය මාරු වෙන්නේ නැහැ ලකුණ මාරු. ධන දෙක මෙහෙට ගියොත් ඍණ දෙක වෙනවා. ඍණ 5 මෙහෙ ඉඳලා આવොත් ධන 5 ගණන් හදනකොට අපි බලමු කොහොමද වෙන්නේ. ලියන්න තරුවක් දාලා මාතෘකාව ලියලා තියෙන සරල සමීකරණ විසඳීම. හරි මේ ඇවිල්ලා මේ පුංචිව දැනේ ඉඳලා හොඳේ තරාදියක් ඇඳලා පෙන්නුවේ සමීකරණ කොට නැගෙනනේ. ආයි පොඩිම දැනේ ඉඳ. ආයි නම් සමීකරණ බැරි වෙන්න විදියක් නෑ. හරි රයිට් ලියන්න. සරල සමීකරණයක් කියනු මාතෘකාව ලියන්න තියෙන්නේ. සරල සමීකරණයක් කියනු සරල සමීකරණයක් කියනු නොදන්නා පද එකකින් සරල සමීකරණයක් කියනු නොදන්නා පද එකකින් සෑදෙන සමීකරණයි. සරල සමීකරණයක් යනු නොදන්නා පද එකකින් සෑදෙන සමීකරණයි. සරල සමීකරණයක් යනු නොදන්නා පද එකකින් සෑදෙන සමීකරණ. එතනටම වෙන පාටකින් හරි නැත්නම් අලුත් චූලකින් හරි මේක වෙන පාටකින් ලියවෙන්න ඕන. ස්පෙෂල් පාට ලියන්න. සරල සමීකරණයක්
විසඳීම යනුවෙන් සරල සමීකරණයක් විසඳීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ සරල සමීකරණයක් විසඳීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ එම සමීකරණයේ නොදන්නා පදය සඳහා එම සමීකරණයේ නොදන්නා පදය සඳහා අගයක් ලබා ගැනීම සරල සමීකරණයක් විසඳීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ එම සමීකරණයේ නොදන්නා පද සඳහා අගයක් ලබා ගැනීම. එම සමීකරණයේ නොදන්නා පද සඳහා අගයක් ලබා ගැනීම. හරි. ටක් ගාලා ලියන්න විශේෂ සටහන කියලා. ටක් ගාලා බෝඩ් එකේ තියෙන chart එක දාන්න පුතා. ඉක්මන් කරන්න. ටක් ගාලා දාන්න chart එක. ඉක්මන් කරමු දරුවනේ ඉක්මන් කරමු. right ඇති නේද වෙලාව? වෙලාව ඇතිනේ. හොඳයි. right සමහර වෙලාවට හිතනවා අපි සරල සමීකරණ දන්නවා ඈ ඔක ඕනේ අපි අමාරු කෑල්ල විතරක් ඉගෙන ගමු. සරල සමීකරණයක් දෙන්නම් ඕනනම් කලන්ත දාලා වැටෙන්න. හරි? Taman දන්නවා කියලා හැමදේම හිතන්න එපා. අලුත් දෙයක් කියලා දෙනකොට ලස්සනට පිළිවෙලට ඉගෙන ගන්න. නේද? මහර බබාලට හිතනවානේ. හරි. එහෙනම් අපි බලමු සරල සමීකරණ ටික විසඳන හැටි. විශේෂ සටහන් වල මම ඉතින් ලියා ගන්න ඇති වෙනකම් වෙලාව දෙනවා. හදිස්සියක් නෑ හොඳේ. right. ඉතින් සැරේ ලියා ගන්න ඇති වෙනකම් වෙලාව දෙනවා. ඒකනේ මම වැඩි වෙලාවක් පන්තිය කරන්නේ. හරි. right. අන්තිය වැඩි වෙලාවක් කරන්නේ මට ඒ වෙලාව අවශ්‍යයි. මම ළමයින්ට ඒ වෙලාව දෙනවා. හරි. ඒක නිසා තමයි වැඩි වෙලාවක් අරගෙන මේ වැඩේ හිමින් සැරේ ඔළුවට දාගන්න දරුවන්ට නිදහසේ අවස්ථාව හදලා දෙන්න. ගණිතය කියන එක එහෙම වෙන්න ඕන. මෙන්න පුතේ ගාන අපි කරමු අභ්‍යාසය වැඩක් නැහැ. හරි? මේ හිමින් සැරේ පිළිවෙලකට ඔළුවට දෙන්න ඕන. ගණිතයේ විෂය එහෙම ඉගෙන ගත්තොත් තමයි ඒකේ දුර ගමනක් යන්නේ. පාස්ටර් ගහනවා වගේ නිකන් අර මොනවද අලෝල පැලැස්තර අලෝල ගණිතය ඉගෙන ගන්න බෑ. ඒක නිසා මේකේ හරියට સિદ્ધාන්ත ටික, මූලික ගැටලු ටික, අමාරු ගැටලු ටිකේ හැමදේම පිළිවෙලට යන්න. හරි. එහෙනම් අපි එතනින් පටන් ගමු වැඩි. සරල සමීකරණයක් විසඳීම. පොඩි සරල සමීකරණයකින් මම වැඩේ පටන් ගන්නවා. x ධන 7 සමානයි 10යි. බොහොම ලේසි පොඩි සරල සමීකරණ. එතකොට මේ සමීකරණය මට විසඳන්න. හැමතිස්සෙම සරල සමීකරණයක් විසඳන්න කිව්ව ගමන් ඔයාලා තාම ප්‍රැක්ටිස් කරන කට්ටිය පුතේ මේක ඇතුලේ ඉන්න නොදන්නා පදේ අතින් වහන්න. එච්චරයි වෙන මොකුත් කරන්න එපා. සමීකරණය ඇතුලේ ඉන්න නොදන්නා පදේ අතින් වහන්න. නොදන්නා පදේ අතින් වැහුවම ඔයාට පේනවා මෙයාට කරදර කරන කෙනා කවුද? ධන 7. මෙන්න මේ ධන 7 තමයි මෙයාට කරදර කරන්නේ. මේ නොදන්නා පදේ හොයාගන්න කරදර කරන්නේ මෙයා. එහෙනම් ධන 7 කණෙන් අල්ලලා සමීකරණේ සමාන ලකුණේ අනිත් පැත්තට ගෙනියන්න.
දැන් මූලික කරුණවලදී කියලා දුන්නා. ඕනම සංඛ්‍යාවක් සමාන ලකුණ ක්‍රොස් කරනකොට සමාන ලකුණ මාරු වෙනකොට එයාගේ ලකුණ ප්‍රතිලෝම ප්‍රතිවිරුද්ධ වෙනවා. එනම් දරුවෝ ධන 7 මෙහෙට පෙන්නම x සමානයි 10 ඍණ 7 මේ ධන 7 මෙහෙට ආවා. එහෙනම් x සමානයි 10න් 7ක් අඩු වුණාම 3යි. බොහොම ලේසි මූලික සමීකරණ. අපි තව එකක් ගමු පුතා. බලා ගන්න. මම x අකුරම ගන්නවා ඕන අකුරක් එන්න පුළුවන් හොඳේ. x ඍණ 4 සමානයි 6යි. තවත් ගන්න. x ඍණ 4 සමානයි 6යි. අපි දන්නේ නැති කෙනා අතින් වහගන්න. එතකොට ඍණ 4 අන්නේ ඍණ 4 මෙහෙට ගෙනියමු. x සමානයි 6 ඍණ 4 මෙහෙට ගියා ධන 4ක්. එහෙනම් x සමානයි 6යි 4යි එකතු වුණා අන්න පුතේ උත්තරය 10යි. බලන්න කොච්චර ලේසියිද කියලා. අපි තව පුංචි සමීකරණයක් ගමු. මේ බලන්න 2x ඍණ 1 සමානයි 7යි. 2x ඍණ 1 සමානයි 7යි. එහෙනම් මට නොදන්නා පදේ අතින් වැහුවා ඍණ 1 තමයි පේන්නේ ඉන්නේ යාව දැන් මාරේ. එහෙනම් 2x සමානයි 7 ඍණ 1 පැන්න ධන 1 වුණා. ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1 වෙයි. එහෙනම් පුතේ 2x සමානයි 7යි 1යි 8යි. දැන් බලන්න මට x වනේ හොයන්න තියෙන්නේ. මට ඇවිල්ලා ඉන්නේ 2යි x වගේ දෙන්නේ. එතකොට x ලා දෙන්නේ ගියාගේ තමයි 8. එහෙනම් 1x කෙනෙක් ගියාගේ හොයන්න මේ දෙකේ ඉලක්කම කැපෙන්න මේ පැත්තත් දෙකෙන් බෙදන්න මේ පැත්තත් දෙකෙන්. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. x සමානයි 8 දෙකෙන් බෙදන්න පුතා 4යි. දැක්කා. 2x 8යි නම් 1x කෙනෙක් හොයන්න දෙපැත්තම දෙන්න. ගාන හදනකොට සමීකරණය ඇතුලේ පොඩි ඩිසිප්ලින් එකක් තියෙනවා බලන්න. මම බෝඩ් එකේ ගාන හදනකොට සමාන ලකුණු ටික පේලියට දාලා තියෙනවා. මේවා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. සමීකරණයක් විසඳනකොට සමාන ලකුණු ටික පෙළට දාන්න. සමීකරණයක් විසඳනකොට සමාන ලකුණු ටික පෙළට ගන්න. ගාන ඇතුලේ ලස්සන ඩිසිප්ලින් එකක් හදාගන්න. පුංචි දේවල් ලස්සන දේවල්. අපි තව පුංචි උදාහරණයක් ගමු. හොඳට අහගන්න. 5x ධන 7 සමානයි 15 ධන 2x. මොකද්ද බලන්න මේ ගානේ තියෙන විශේෂත්වය. මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මට හොයන්න අවශ්‍ය x කියන පදය සමීකරණයේ මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. මට හොයන්න අවශ්‍ය x කියන පදය සමීකරණයේ දෙපැත්තේ වෙයි. එහෙනම් හොයන්න අවශ්‍ය කෙනා සමීකරණ දෙපැත්ත තියාගෙන මේ වැඩේ කොට දාන්න බෑ. ඒක නිසා මේ පැත්තේ ලොකු x 5x අර මේක මෙහෙට ගෙනිච්චත් ප්‍රශ්නයක් නෑ. තුළු කරන්න ලේසි පුතේ. පොඩි එක්කෙනාව ලොකු එක්කෙනා ගාවට අරගත්තා. එහෙනම් මම x කට්ටිය මෙහෙට ගේනවා. මෙන්න මේ අනිත් කරදර කරන කට්ටිය එහා පැත්තට. ඇත්තටම මේ කරන්නේ එක જાතියේ පද සමාන ලකුණෙන් දෙපැත්තට ලස්සනට පිළිවෙලට හදාගන්න. එනම් දරුවනේ මෙතන 5x සිටියන් අන්න අරෙහි හිටපු ධන 2x මාරු වුණා. එයා ඍණ 2x ලකුණ ප්‍රතිවිරුද්ධ. මෙතන හිටියනේ දරුවනේ 15 මෙන්න මේ ධන 7 මෙහෙට යනකොට දරුවෝ ඍණ 7ක් වුණා දැක්කා. පැහැදිලි? ලේසිනේ. ඔච්චර ලේසිද බලන්න. හරි. මම මෙතන ධන 7 නෙමෙයි. පළවෙනි ගාන නිසා බෙදෙන ඉලක්කම 6 ගන්නම් 6. එතකොට මෙයා මෙහෙට ගියාම ඍණ 6. තාම මේ පළවෙනි උදාහරණ සෙට් එක. මම ඒක නිසා බෙදෙන එක්කෙනෙක් ගන්නවා. හරි. එතකොට 5x කින් 2x අඩු කරාම 3x 15න් 6ක් අඩු කරාම 9යි. මේ පැත්තත් 3ෙන් බෙදන්න මේ පැත්තත් 3ෙන් බෙදන්න. කැපිලා ගියා x සමානයි 9 3ෙන් බෙදුවම 3යි කියලා උත්තරේ. දැක්කා.
අපිට අවශ්‍ය කට්ටිය දෙපැත්තේ හිටියොත් ඔක්කොමල්ල එක පැත්තකටගෙන. අවශ්‍ය කට්ටිය දෙපැත්තේ හිටියොත් සේරමල්ල එක පැත්තකටගෙන. එච්චරයි. වෙන මොකුත් කේස් එකක් නෑ. හරිනේ? රයිට් ලස්සන ලියා ගන්න උදාහරණ ගණන් ටික. මම ඔයාටත් ගානක් හදන්න බාර දෙනවා. ඔන්න ඔයාටත් අන්තිම ගාන බාර දුන්නා. ඉක්මන් කරන්න. ටක් ගාලා අද අපි හදනවා ගණන් 20ක් විතර. අපිට තව වෙලා තියෙනවා. එක එක වර්ගයේ ගණන් හදලා ගෙදර වැඩ ගණන් 50ක් විතර දෙනවා. ඇති නේද? හරි. දැන් මොකද කරන්නේ? මෙන්න මෙතන 6x ඉන්නවා. එයාට ගැලපෙන x පදයක් මේ පැත්තේ ඉන්නවා. එයාව එක පැත්තකට දාන්න. මෙන්න මේ ඍණාට එහා පැත්තට දෙන්න. එහෙනම් 6x ගාවට අර x එනවා. එතකොට එයා ඍණ x වෙනවා. මෙතන හිටියේ 22යි. මේ ඍණාට මේ පැත්තට ක්‍රොස් වෙනකොට සමාන ලකුණ මාරු වෙනකොට ලකුණ මාරු කරලා ධන 8. එහෙනම් පුතේ 6x කින් x අඩු කරන්න 5x වෙනවා. 22යි 8යි එකතු කරාම 30යි. දැන් දරුවනේ මට 5x කි 5 අයින් කරන්න දෙපැත්තම 5න් බෙදා. 5ට 5 කැපෙනවා. x සමානයි 30ව 5න් බෙදුවම 6යි. බලන්න මේ ගානේ අඩුපාඩු විවිධ වර්ගයේ ගණන්. මම ඔයාලට අභ්‍යාසයේ දෙන්න ඉස්සෙල්ලා එක එක වර්ගයේ ගණන් ටික මම මේ හදවලු. එහෙම ආවොත් මෙහෙමයි, මෙහෙම ආවොත් මෙහෙමයි. right. දැන් අපි බලමු පුතේ තව ගණන් જાතියක් කොහොමද ඒව හදන්නේ කියලා. මේ ඔක්කොම සරල සමීකරණ එන්න පුළුවන් විදි. හරි. ඒක ක්‍රම තාක් හදලා නිකන් ඉන්න බෑ. මෙහෙම ආවොත් මේ විදියට හිතන්න. මෙහෙම ආවොත් මේ විදියට හිතන්න. right. එහෙනම් අපි බලමු තව එකක්. හරි. අන්තිම උදාහරණ ගන්න මම නැකුවේ නෑ. ඒක තිබිච්ච දෙයක්. අඩුපාඩුවක් තියෙන කෙනෙකු හදාගන්න. මේ බලන්න. අහගන්න. 4 වරහන් x ධන 3 සමානයි 20 ධන 3x. බලන්න. හොඳට බලන්න. මේ ගානේ වරහණක් තියෙනවා. එහෙනම් වරහණ තියාගෙන ගාන හදන්න බෑ. මොකද වරහණ ඇතුලේ අපිට අවශ්‍ය x පද තියෙනවා. අපි හොයන්න ඕන කෙනා වරහණ ඇතුලේ ඉන්නවා. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේකේ වරහණ ඉවත් කරගන්න එකනේ පුතේ. ඔයා පොඩි කාලේ ඉඳලා වරහණ ඉවත් කරන්න දන්නවා. වරහණට පිටතින් ඉන්න පදයේ වරහණ ඇතුලේ ඉන්න හැම කෙනෙක්ම ಗುಣ කරයි. එහෙනම් 4 වරක් x 4යි x වෙනකොට 4 වරක් 3 12 වේ. සමානයි මෙතන 20 ධන 3යි x දැක්කත් වරහණ ඉවත් කරපු ගමන් මේක බොහොම සාමාන්‍ය සරල ගානක් උනා. දැන් අපිට හොයන්න ඕන කෙනා දෙපැත්තක ඉන්නේ. දැන් අපි යාළුවා එක පැත්තට ගන්නවා. එහෙනම් මේ 3ix මෙහෙටගේ ධන 12 මෙහෙටගේ. එහෙනම් 4ix මෙයා මෙහෙටගෙන ආවම ඍණ 3ix වෙනවා. මෙතන හිටියේ 20 මේ ධන 12 මෙහෙට පැන්නම ඍණ 12ම. 4ix කින් 3ix ගියාම 1x එකක් ඉතුරු. 20න් 12ක් ගියාම 8යි. බලන්න කොච්චර ලේසියිද කියලා මේ. හරිම ලේසි. එක එක ගණන් වල තියෙන චූටි අලුත් දේවල්. නොදන්නා පදයේ දෙපැත්තට දාලා දෙනවා. නොදන්නා පදයේ වරහණක් ඇතුළට දාලා දෙනවා. දැක්කද? එතකොට මේ ගාන ඇතුලේ තියෙන ට්‍රික් එක ඔයා අඳුර ගන්න. දැන් මේ බලන්නකෝ. හොඳට බලන්න.
පහ වරහන් 2x ඍණ 2 සමානයි 3 වරහන් හොඳට බලා ගන්න හරි 3 වරහන් මෙතන x ධන 10 ඔන්න බලන්නකො මේක බලන්න මේක දෙපැත්තම වරහන් දාලා ඉතින් දෙපැත්තම වරහන් දාලා දුන්නා කියලා බය වෙන්න එපා දෙපැත්තම වරහන් දාලා දුන්නා නම් දෙපැත්තම වරහන් ඉවත් කරමු දෙපැත්තම වරහන් දාලා දුන්නා නම් දෙපැත්තම වරහන් ඉවත් කරමු මොකක්ද ඔකේ බය වෙන්නේ එහෙනම් පුතේ මෙයාව මෙයාගෙන් ගුණ කරා මෙයාව මෙයා පස් වරක් 2 10යි x ඍණ පස් වරක් 2 10යි 3ව මෙතනින් ගුණ කරා 3යි x එනවා 3ව 10න් ගුණ කරනවා 30ක් එනවා දැන් ඕන දෙයක් හරි අපි මේ මූලික දේවල් ටික ප්‍රැක්ටිස් කරගත්තොත් ඒ එන ඕන ගැටලුවක් අපිට කැමති විදියට හරව ගන්න නේද බලන්න ක්‍රිකට් ක්‍රීඩකේ එයාගේ පුහුණු වීම කරන්නේ මූලික පුහුණු වීම මොකද එයාට කියලා යවනවාද මැච් එකට ඔබට එන්නේ පළවෙනි බෝලේ බවුන්සර් එකක් දෙවෙනි බෝලේ යෝකර් එකක් තුන්වෙනි බෝලේ ඉස්සරහා පිච් කරලා හතරවෙනි එක අවුට් සින් එකක් පස්වෙනි එක ඉන් සින් එකක් හයවෙනි එක එහෙම කියලා යවන්නේ නෑ එයාව පුරුදු කරනවා ඕන එකකට ශනිකව තීරණයක් කරන් ඒ වෙලේ බැට් කරා ඒතර එයා බෝලේ පතිත වෙනකන් දන්නේ නෑ මොකක්ද හැබැයි එයා ඕන එකකට රෙඩි ඒ එන්නේ කොහොමද ඒකට අනුව එයා බැට් කරගන්න ඒ වගේ තමයි මැච් එක මේක ප්‍රැක්ටිස් කරලා විවිධ වර්ගවල ඒව ප්‍රැක්ටිස් කරලා තිබ්බම අපිට විභාගෙට එන්නේ මොකක්ද අපිට අද්දාල ඒ වෙලේ හදලා වැඩේ කොට දාන්න ඒක තමයි මේ විවිධ වර්ගවල ඒව අරගෙන පුරුදු පුහුණු කරන්නේ එනම් පුතේ මෙතන 3x මෙහෙට දැම්මා ඍණ 10 මෙහෙට ගෙනිච්ච එනම් දරුවනේ 10යි x මෙයා මෙහෙට පැන්නා ඍණ 3යි x සමානයි මෙතන හිටියේ නම් 30 ඍණ 10 මෙහෙට දැම්මම පුතේ ධන 10 ඍණ 10 ධන 10 10න් 3ක් ගියාම 4x සමානයි 30යි 10යි එක උගලම 40 දැන් මොකද කරන්නේ x හොයාගන්න වැඩිපුර 7 ඉන්න දෙපැත්තම 7ෙන් බෙදන්න මෙයාට මෙයා කැපෙනවා x සමානයි 40 7ෙන් බෙදෙන්නේ දැන් කොහේ හරි ලෝකේ නීතියක් තියෙනවද හැම සමීකරණයකම ආගේ හරියටම බෙදෙන්න ඕනේ නැත්තම් ඒ ගන්න වැරදි කියක් කොහේ හරි නීතියක් තියෙනවා එහෙම නීතියක් නැහැ හරි පැහැදිලි එහෙම කොහෙවත් නීතියක් නැහැ නේ ළමයි රයිට් ඉතින් ඒක නිසා සමීකරණයක් විසඳුවම භාග ගාණක් දශම ගාණක් එන්න පුළුවන් භාග උත්තරයක් දශම උත්තරයක් එන්න පුළුවන් ඒක නිසා ඒවා දැකලා පුදුම වෙන්න එපා ඒවා දැකලා බය වෙන්න එපා මාර වෙන්නේ මගේ සමීකරණේ වැරදිද දන්නේ ඇයි පුතේ නෑ ඍණ උත්තරේ යන්නේ ඇයි ඍණ උත්තරේ එන්න බැයිද යම් අගයකට ඍණ එන්න බැරි අවස්ථා තියෙනවා කාලය සම්බන්ධ ගානක කාලයේ උත්තරේ ඍණ වෙන්න බෑනේ කාලයට ඍණ උත්තරේ එන්නේ නෑනේ යම් ගානක් හදනකොට උස මොනවා හරි හොයන්න තිබ්බොත් උස වලට ඍණ උත්තරේ එන්නේ නෑ ඇයි අපායට යනවද පොළොපලාගේ යම් ගානක මිල මුදල් සම්බන්ධ උත්තරයක් නම් ඒක ඍණ වෙන්නේ ඒව ඍණ වෙන්න බෑ ඔයා විසඳන සමීකරණිකාගේ ඍණ උණයි කියලා බය වෙන්න එපා දශම උණයි කියලා බය වෙන්න එපා භාග උණයි කියලා බය වෙන්න එපා මම මේක විශ්වභාගයක් කරලා තියෙනවා 40ට 7 කොටවල් 5යි 40ට 7 කොටවල් 5යි 7 වරක් 5 35යි එහෙනම් තව 7න් 5ක් ඉතුරු ඕක දශම කරක් ගැටලුවක් නෑ ඒක නිසා ඔයා දන්නවා නෑ මම මේක හරියට කරා කියලා ඔයා ඒ විශ්වාසයෙන් ඉන්න තමන් හදන ගාන සම්බන්ධයෙන් තමන් කොන්ෆිඩන්ට් එක තියාගන්න විශ්වාසයෙන් නෑ මම මේක හරියට කරා හරි
උත්තරේ වැරදි නම් ආපු පාර දිගේ උඩට ගිහිල්ලා බලන්න කොතනද මිස්ටේක් එක උනේ. එච්චරයි. හරි මේක හැදුවොත් හරියයිද වරදීද? ගණන් කියන දේ වරදිනවා. ගණන් වරදිනවට බයෙන් හදන්න නැතුව ඉන්නවනම් ඒක තරම් බොන්කමක් තව නැහැ. හරි ටග්ගර මේ දෙකක් තියාගන්න ඉක්මන් කරන්න. කේක වර්ගයේම මේ මං කරමු. ඇති නේද? හරි right වෙලා ඇති වෙනකන් දුන්නා. එහෙනම් මම එනවා මේ වගේම තව જાතියේ ගණන් කීපයක් හදන්න. බලන්න මේ එක එක වර්ගයේ සරල සමීකරණ වලින් ඔයාට අභ්‍යාසයක් දෙන්න ඉස්සර වෙලා මම ඔයාට එන්න පුළුවන් එක එක වර්ගයේ ගණන් හදලා පෙන්නනවා. මෙහෙම ආවොත් මෙහෙමයි, මෙහෙම ආවොත් මෙහෙමයි. ඔන්න මම දැන් හදන්න යන සරල සමීකරණය ලස්සන අලුත් වචනිකුත් දෙන්න තරලියට එන එක. දැන් හදන්න යන සරල සමීකරණය ලස්සන අලුත් වචනිකුත් මේකට පට බැදෙන්න. මේ බලන්න මේක මතකද කියලා. මට දෙනවා ගානක් මෙන්න මේ විදියට. x බෙදීම 2 ධන 5 සමානයි 8යි. මෙන්න මෙහෙම බෙදීමේ එකක් දාන්න. මගේ 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් ගණිතය උගන්වන්න ගත්ත ගුරු ජීවිතේ අවුරුදු 20ක්. ඒක නිසා කොතනද මේක මුලින්ම උගන්වන්නේ කියලා හරියටම කියන්නේ. මේ වගේ ගානක් හදන්න මුලින්ම උගන්වන්නේ 8 වසරේ. 8 වසරේදී තමයි මේක මේ නම එළියට එන්නේ. දැන් අර මම කිව්වා වගේ x වලින් හොයන්න තියෙන්නේ. අපි මේ බෙදීමේ දෙක ගැන පස්සේ කතා කරමු. මේක මෙහෙම අතින් මොහොන. මේක අතින් වැරුවෝ මෙතන ධන පහ තමයි කරදරේ. අර වගේම යනවා මෙහෙට ගෙනියන. එහෙනම් x බෙදීම 2 සමානයි 8 ධන 5 මෙහෙට ගියා ඍණ 5. අන්න මගේ සමාන ලකුණු ටික කොහොම ගියත් මම අර ඩිසිප්ලින් එක හදාගෙන තියෙන්නේ. එහෙනම් පුතා x බෙදීම 2 සමානයි 8න් 5ක් ගියාම 3යි. වැඩේ දැක්කද? දැන් මෙතන ඉන්නේ x බෙදීම 3 බෙදීමක්. ඔයා දන්නවා බෙදීමක් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට බෙදීමේ ප්‍රතිවිරුද්ධවාදිය ගුණ කිරීම. එහෙනම් දැන් මේ බෙදීමේ ලකුණ මෙහෙට යනකොට යාගේ ප්‍රතිවිරුද්ධවාදිය ගුණ කිරීම. ඒක ගුණ කරන්නේ හරහට. හරස් ගුණිතය කියන්නේ ඕකට. සමීකරණයක මේ හරහට සිදු කරන ගුණිතය හරස් ගුණිතය වේ. පැහැදිලි? එහෙනම් මෙයා මේ පැත්තට හරස් ගුණ වෙනවා. x සමානයි ඔබට එකවර උත්තරේ දාන්න පුළුවන් දෙවරක් 3-6යි. එහෙනම් x වල උත්තරේ 6. දැන් x වල උත්තරේ 6. පැහැදිලිද? තේරුණාද කියපු කතාව? අර වගේම විසඳගෙන ආව අවසාන මොහොතේ x බෙදීම 2 මේ පැත්තට හරහට යුවා ගුණිතය හරස් ගුණිතය බවට පත්. හරි. එහෙනම් අපි තව ගානකට ඔළුව දාමු. 4යි x බෙදීම 3 ඍණ 1 සමානයි 15. කලබල වෙන්න එපා. දැන් මේකට අවශ්‍ය ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දීලා තියෙනවා. 4යි x බෙදීම 3 ඍණ 1 සමානයි 15. කලබල නැතුව යන්න. අපිට අවශ්‍ය කෙනා අපින් වැහුවා. එතකොට ඍණ 1නේ අනේ කරදර කරන්නේ. මොකක්ද ඕක? ඍණ 1 වල්ලලා දාන්න මෙහෙට. එහෙනම් 4යි x බෙදීම 3 සමානයි 15 ඍණ 1 පැන්න මෙහෙට ධන එකක් වුණා. 4යි x බෙදීම 3 සමානයි 15යි 1යි 16යි. අන්න දැක්ක. දැන් අර කලින් කරපු ගානට වඩා වෙනසක් තියෙන්නේ පුතා. මෙතන 4යි x අර බෙදීමේ ලකුණේ ඉන්න ඉතින් කලබල වෙන්න බෑ. මේ වැඩ දෙකම එකපාර කරන්න බෑ.
එහෙනම් හිමින් සැරේ මෙයාව හරස් ගුණ කරගමු. 3ව හරස් ගුණ කරගන්න පුතේ. එහෙනම් 4යි x සමානයි. දැන් 3 ඉලක්කම මෙහෙට ගියා. 3 වරක් 16 ගුණ කරලා පෙන්නුවක් කමන්නේ එකපාර ගත්තත් කමන්නේ 16 වරක් 3 3 වරක් 16 40. දැන් ඔයාලට පේනවා 4යි x වර්ගය තමයි මේ ආවේ. මට x වර්ගය අනකට වඩා එක පියවරක් වැඩි වෙනවා. මේකත් 4ෙන් බෙදෙනවා මේකත් 4ෙන් බෙදෙනවා. එහෙනම් මේ x කැපෙනවා. එහෙනම් x සමානයි අන්න පුතා 48 4ෙන් බෙදුවම උත්තරේ 12යි කියලා. ඔන්න සරල සමීකරණයක හරස් ගුණිත තේන අවස්ථාව. එක ට්‍රික්ස් හැම බෝලෙකම පුරුදු කරනවා. විභාගෙදි මොකක්ද දෙන්නේ ඒ වෙලේ යන්න ප්ලේ කරන්න පුළුවන් වෙයි. ටංගා දාගන්න වන්දර. ඒක විදි. ඔක හොඳට හුරු වෙන්න ඊට පස්සේ අපි අභ්‍යාසයක් කරමු. ඉක්මන් කරමු. විනාඩි 5ක් දෙන්න. හරි. ඇතිනේ වෙලාව. right. එතකොට මේ ඇවිල්ලා සරල සමීකරණවල හරස් ගුණිතයේ යෙදෙන අවස්ථාව. තමයි එක දේවල් කියාගෙන එනවා. බොහෝම සරල ගැටලුවේ ඉඳලා ඊට පස්සේ මේ බෙදෙන ගැටලු ඊට පස්සේ දෙපැත්තේ ඉන්න කට්ටිය එක පැත්තට ගියන ඒවා වරහන් ගණන් හදන හැටි ඉතින් දෙපැත්තෙම වරහන් තිබ්බම හදන හැටි ඊට පස්සේ මේ වගේ හරස් ගුණිතයන් හදන හැටි දැන් මම ගාන පොඩ්ඩක් මේ විදිහට වෙනස් කරනවා අපි තව ගණන් උපරිම 3යි හදන්නේ අද දවසේ වැඩ ටික ඉවර කරනවා ඊට පස්සේ අපි ඊළඟ දවස ප්ලෑන් කරගමු. එතකොට ඊළඟ දවසේ වැඩේ ටිකක් සංකීර්ණයි. සරල සමීකරණ ඇතුළත බීජීය භාග යෙදුනම කොහොමද ආද? සරල සමීකරණයක් ඇතුලේ වරහන් වර්ග 3ක් යෙදෙන්න පුළුවන්. කොටු වරහන්, සංගල වරහන්, සුළු වරහන්. තුනම එකපාරට දැම්මම කොහොමද ආද? ඊළඟ දවසේ සංකීර්ණ කොටස්. ඊට පස්සේ සමගාමී ඊට පස්සේ වර්ගජ කොහොමත් අපි සතියක් වගේ යනකොට පාඩමේ ඔක්කොම කොටස් ඉවර වෙයි. දැන් මෙන්න මෙහෙම ගානක් ආවොත් මොකද කරන්නේ? 4x ධන 3 බෙදීම 2 සමානයි බලන්න x ධන 7 මම මෙතන නිකන් ගන්නම් ඔව් එක වගේ එකක් කවන්නේ ඒක ප්‍රශ්නයක් නන්නේ දැන් ඔන්න ටික ටික ගණන් වෙනස් වෙනවා දැන් මේකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේ ගාන නැක්කුවෙත් නැත්තේ ඒ නිසා දැන් මෙතනත් හිටිය යටින් එකේ අපි ඌව හරස් ගුණිතේ කරා මෙතන ඉන්නවා යටින් කියන්නේ අපි යාවේ ඉතින් කරන්න ඕන හැබැයි හරස් ගුණිතේ කරන වෙලාව ටයිම් එක වෙනස් ඔබට පේනවද මේ යටින් ඉන්න 3 4x විතරනේ යටින් අල්ලන් හිටියේ එතකොට මේ වින එක කියන්නේ නිදහස් මිනිස්සෙක් යාව එහා පැත්තට ගෙනියන්න පුළුවන් පේනවා හොඳට බලන්න මේ ඍණ එක කියන්නේ නිදහස් මිනිස්සෙක් යාව මෙහෙට ගේන්න පුළුවන් 4x විතරයි මේ 3 ඉලක්කම අල්ලන්නේ හැබැයි මෙතන පුතා 4x ධන 1 කියන මේ සම්පූර්ණ ප්‍රකාශනයම දෙකේ ඉලක්කම අල්ලන්නේ මුළු ප්‍රකාශනයකම තමයි දෙකේ ඉලක්කම ඉන්නේ ඒක නිසා මේ ධන එක මෙහෙට ගෙනියන්න බෑ. මෙයා අල්ලගෙන ඉන්නේ. මෙයා 4x මෙහෙට ගෙනියන්න බෑ. මෙයා අල්ලගෙන ඉන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. මෙතනදී අපි හරස් ගුණිතය දැන් මේ ඔක්කොම වැඩ ටික ඉවර වෙලා.
හැබැයි මෙතනදී එහෙම කරන්න බෑ. මෙතනදී අපිට සිද්ධ වෙනවා මේ උඩ ඉන්න කෙනාව නිදහස් කරගන්න මේ ගාන පටන් ගන්නකොටම හරස් කුණිතයක් දාන්න. මේ ගාන ආරම්භ කරනකොටම හරස් කුණිතයක් දාන්න වෙනවා. නැත්තම් මේ උඩ ඉන්න සෙට් එක රිලීස් වෙන්නේ අපිට හෙට මේක දාගන්න. මෙතනදී අවුලක් නෑ. මෙයාව විතරයි අල්ලගත්තේ. අපි ඌ එහෙමම තියලා අපි අනිත්තර ටික කරගත්තා. හැබැයි මෙතනදී සමස්ත ප්‍රකාශනය මේ දෙකේ ඉලක්කම අල්ලලා තියෙනවා. ඒක නිසා මුලින්ම එයාව ගුණ කරන කොටස් මාර ජරවලයි. අද මේ දෙක මෙහෙට යනකොට ගුණ කරන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ ප්‍රකාශනයක්ම ඉන්නේ. එතකොට මේ දෙකෙන් එක්ස විතරක් ගුණ වුණොත් වැරදි. මේ දෙකෙන් හතර විතරක් ගුණ වුණොත් වැරදි. මේ එන දෙක මේ සම්පූර්ණ ප්‍රකාශනයෙන් ගුණ කරලා දාන්න ඕන නැත්නම් වැරදි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? 4x ධන 1 සමානයි මේ දෙක මෙතනට යනවා. මේ දෙකෙන් මේ දෙන්නම ගුණ වෙන්න ඕන. ඒක නිසා මේ දෙකේ ඉලක්කම මෙහෙට යනකොට දෙක වරහන් කියලා x ධන 40 ගන්නවා. ඇයි දන්නවද වරහන දැම්මේ? වරහන දැම්මම අපි දන්නවා ඇතුලේ ඉන්න දෙන්නම ගුණ වෙන්න ඕන. මේ වරහන ආවේ එහෙම. තේරුණා? මේ උඩ ඉන්න ප්‍රකාශනය රිලීස් කරගන්න, නිදහස් කරගන්න. ඒක නිසා මේ හරේ ඉන්න දෙක හරස් කුණිතය දැන්. මූ මෙහෙට යනකොට තමයි දන්නේ එතන එකෙක් නෙමෙයි දෙන්නම ඉන්නවා. දෙන්නේ ප්‍රකාශනය. මූට ගිහිල්ලා මේ x විතරක් ගුණ කරලා එන්න බෑ අරු කේස් එක දානවා. ඒක නිසා යා මොකද කරන්නේ මේ දෙකෙන් මේ දෙන්නම ගුණ කරන්නේ. ඒ දෙන්නම ගුණ වෙන්න ඕන නිසා තමයි මෙතන මම මේ දාලා. තේරුණා? හරියට උඩට දාගන්න. ඇයි වරහනක් දෙන්නේ ප්‍රකාශනයේම ගුණ වෙන්න ඕන නිසා. කෙනෙක් ඉස්සර වරහන නොදා හිතෙන් දෙන්නම ගුණ කරලා දාන්න බැයිද පුළුවන්. එහෙම දාලා වැරදිලා අය මට දොස් කියන්න එපා. හරි. ඇදරි. රාජ් 14 තාමේක මිනිහ ගියා විනේක වුණා. 4න් 2ක් ගියාම 2යි 1 සමානයි. 14න් 1ක් 13යි. එහෙනම් මේකත් දෙකෙන් බෙදමු මේකත් දෙකෙන් කැපිලා ගියා x සමානයි 13 දෙකෙන් බෙදුවම භාගයක් විදියට තිබ්බත් එකයි දශමයක් විදියට තිබ්බත් එකයි 6.5. හරි. හැමෝටම කරන්න පුළුවන්. බැහැ කියලා අයින් වෙන්න එපා. ඉගෙන ගන්න උන් විතරක් ගොඩ ගිහිල්ලා හරියන්නේ නැහැ. මේක අපි අනිත්‍ය උන්වත් ඇදගෙන යන්න ඕනේ. ඉගෙන ගන්න එකාට විතරක් උගන්වලා අනිත්‍ය ඕන මගුලක් කරගන්නේ කිව්වම ඒ දරුවන්ගේ ජීවිත වලට මොකද වෙන්නේ? ඒක නිසා එයාව මේ හැම කෙනාම ඇදගෙන මේක යන්න ඕනේ. ඒක නිසා තමයි මේ පොඩි තැන ඉඳලා අද දැන් හිතිලා වැඩ කරන්න ගත්ත එක්කෙකුට උනත් මේ වැඩේ ගොඩ දාන විදියට මේ හැමදේම මුල ඉඳලා කියලා දෙන්න. වැඩ පුළුවන් කෙනෙක් මේවා දන්න කෙනෙක් ආපෝව දන්නවනි කියලා අර නිකන් එහෙම හරි වෙනස් විදියට හිතන්න යන්න එපා. අපි අනිත්‍ය වුණු අරගෙන යන්න ඕන. කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. පුංචිම පුංචි ගානේ ඉඳලා ඔයාව ලොකු ගාන වෙනකන් අරගෙන යනවා. හරි. කෙලින්ම ලොකු ගානෙන් පටන් අරන් වැඩ පුළුවන් ඒ උන් සෙට් එක කොට දාලා අනිත්‍යම අනාත වෙන්න අරින්න බෑනේ. ඒක නිසා මේකේ ඉන්නවනම් අද දවසේ වැඩ කරන්න හිතපු එකේ ඌට අද ඉඳලා වැඩ කරගන්න පුළුවන් වෙන්න තමයි මේ ගේම ගහලා දෙන්නේ. හරිද? පැහැදිලි? ටක් ගාලා දාගන්න ඉක්මන් කරන්න මම අර පැත්තේ ගානමක් කරනවා. ඉක්මන් කරමු. අවසාන ගණන් දෙක හදන්න යන්නේ. right මේකේ අනිත් පැත්තට හරස් වුණ කරන්නේ. චරා
අමුතු දෙයක් නෑ. මෙන්න මේ තුනේ ඉලක්කම මේ උඩ රිලීස් කරගන්න ඕන නිසා මේ පැත්තට හරස් තුන කරනවා. ඒ පැත්තට හරස් තුන වෙනකොට එතන දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ಗುಣ වෙන්න ඕන නිසා වරහණක් වැටෙනවා. එච්චරයි. අමුතු කතාවක් නෑ. හරි. එහෙනම් මෙන්න තුනෙන් හරස් තුන කරා තුනේ ඉලක්කම ආව තුන වරහන් 2x වෙන 4 සමානයි 2x ධන 8. එහෙනම් වරහන ඉවත් කරගමු දරුවනේ. 3 වරක් 2 6x 3 වරක් ඍණ 4 ඍණ 12යි සමානයි මෙතන 2x ඉන්නවා ධන 8. බලන්න දැන් ඉතින් මේ අපි දන්න ගානක් නේ. දැන් කාටවත් කියන්න බෑ මේක දේවල් දන්නේ නැහැ කියලා. මුල ඉඳලා සියල්ල කළා. හරි. ඉතින් මෙයාව මෙහෙට ගේන්න, මෙයාව මෙහෙට ගේන්න. 6x මෙයා මෙහෙට ගෙනාවම ඍණ 2x සමානයි. මෙතන හිටි 8. එහෙනම් ඍණ 12 මෙහෙට පැන්න ධන 12ක් වුණා. 6න් 2ක් අඩු කරාම 4x. 8යි 12යි එකතු කරාම 20යි. දෙපසම 4න් බෙදන්න දරුවනේ කැපිලා ගියා. x සමානයි 20 4න් බෙදුවම 5යි. කොච්චර ලේසියිද? එහෙනම් අන්තිම ගානට අපි එමු. ටික ටික ගණන් ටික මං වැඩි දියුණු කරන. ටික ටික වැඩි දියුණු කරන. එකම ගාන නෙමෙයි විවිධ වර්ගයේ ගණන් හදාද පුරුදු කර. හරි. 2x ධන 4 බෙදීම 5 සමානයි x ධන 7 බෙදීම 3. කොහොමද මේ ගන්න? දෙපැත්තටම දැම්මා ඉලක්කම් දෙක. එතකොට දෙපැත්තට හරස් ගුණ වෙනවා. දෙපැත්තට. අන්න දැක්කද? එතකොට මේ පැත්තේ ඉන්න මේ 5 මෙහෙට හරස් ගුණ වෙනවා. මේ පැත්තේ ඉන්න මේ 3 මෙහෙට හරස් ගුණ වෙනවා. දෙන්න දෙපැත්තට ගුණ වෙනවා. හරියට බලන්න කවුරු කොයි පැත්තටද යන්නේ? මේ පැත්තේ හිටිය 3 ඉලක්කම මෙයා ගාවට යනවා. මේ පැත්තේ හිටිය 5 ඉලක්කම මෙයා ගාවට යනවා. වැඩේ කොට හරස් ගුණිතේ දෙපැත්තක් යන එක. චුට්ට අපි වැඩි දියුණුයි. එහෙනම් ඔන්න පුතේ මේ 3 ඉලක්කම දැන් මං ගාවට ආවා. මෙයා මේ පැත්තට ක්‍රොස් වුණා. 3 වරහන් 2x ධන 4. දැන් මේ ඉලක්කම මෙහෙට ක්‍රොස් වුණා. 5 වරහන් x ධන 7. අයියෝ මේ සර් අද කියලා දුන්න දෙපැත්තේම වරහන් තියෙන සමීකරණයක්. සියල්ල පැහැදිලි කරලා තියෙන්නේ. අඩුපාඩු නෑ. නේද? අවුරුදු 20ක් තිස්සේ මේකේ පොල් ගෑවේ නෑනේ බං. S2 වල මාතෘකාව තිබ්බත් උගන්වන්න ඕන. තියෙන එක තමයි ඉතින් S වල ලියන්න බෑ. ඒ ඇර ඕන අගකින් මුලකින් ඇහුවම පාඩමේ අංකෙත් එක්ක පොළ ගෑලක්වත් නෑ නේ. පොතක්වත් නෑ. හරි. කරන්න ඕන ටික පිළිවෙලට යනවා. රයිට්. වරහන් ඉවත් කරන්න දෙපැත්තෙම 3 වරක් 2 6යි x 3 වරක් 4 12යි. මේක 5 වරක් x 5යි x 5 වරක් 7 35යි. කොහොමද වැඩි? මේ 5යි x මෙහෙට ගේන්න ධන 12 මෙහෙට ගෙනියන්න. එහෙනම් 6යි x මේ 5යි x පැන්න ඍණ 5යි x උනා. සමාන ලකුණු ටික තාම කෙලි 35යි. මේ ධන 12 පැන්න ඍණ 12. 6න් 5ක් ගියාම 1x එකක් ඉතුරුයි. 35න් 12ක් ගියාම 23යි. වැඩේ ගොඩ. මේකට අවශ්‍ය සියලු දේ හොයා ගන්නවා. එක අඩුපාඩුවක්වත් නැහැ. ලියා ගන්න. ඉවරයි වැඩේ. රයිට්. හරි. මේ සතිය මම තව දවසක් ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒක මම ඔයාලට හෙට කියන්නම්. මොකද විභාගයට කලින් මේ දේවල් දරුවන්ට වැදගත්. මේකත් ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඔන්න මම ගානේ තව එක ගානකුත් බෝඩ් එකට දැම්මා.
හරිද ලියාගත්තද? මහන්සි නිදිමතයි ඒවා කැප කරන්න වෙනවා. හරි? ඒකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒක තමයි කැපකිරීම. අනිත් ඒවා කකුල් දෙක උඩ දාගෙන ටීවී බලන වෙලාවේ අපි වැඩ කම්මැලියෝ ටික ගෙදරට වෙලා ෆෝන් ඔබ Facebook එකේ කාලය නාස්ති කරන වෙලාවේ අපි වැඩ ඒ කරන කැපවීමේ ප්‍රතිඵලය කවදා හරි ලැබේ. බය වෙන්න එපා. මහන්සි වෙලා ඉගෙන ගන්න. වෙන කිසිම දෙයක් නැහැ. හරි? ඉගෙන ගත්තා කියන්නේ අත්තටු ලැබුණා වගේ තමයි. Tamanට නිදහස මේ ලෝකේ ගිලිලා පියාඹන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේකත් දෙපැත්තට විසික් කරලා දාන්න පුතා හරස් මුනිත පාරවල් දෙකක් දාන්න. ආන් අරු මෙහෙනවා 3 වරහන් 3යි x වින 2. මේන්න මේක මෙහෙ දුවනවා 2 වරහන් x දාන 5 ලස්සනයි වැඩි. සුපිරි වැඩි. දෙන්නකො වැඩි 3 වරක් 3 මෙතන 3 වරක් 2 3 වරක් 3 9යි x. 3 වරක් 2 6යි. දෙවරක් x 2යි x. දෙවරක් 5 10යි. මොනවද අප්පා මේවද? මේ සියල්ල දන්නවා. එහෙනම් මෙයා මෙහෙට ගේන්න මෙයා මෙහෙට ගේන්න. 9යි x මෙයා මෙහෙට ආව ඍණ 2යි x උනා. මෙතන ධන 10 තියෙනවා 10 ගාවට මේ ඍණ 6 යනවා ධන 6 වෙයි. එහෙනම් මගේ පුතේ 9න් 2ක් ගියාම 7යි x 10යි 6යි 16යි. බෙදන්න දෙපැත්තම 7න් ඒවා නැවත දන්නේ කියන්න බෑ. සියල්ල කියලා දුන්නා. එහෙනම් 7යි 7යි කැපෙනවා. x සමානයි අවශ්‍ය නම් දශම කරන්න නැත්නම් භාග කරන්න 16ට 7 ඒවා 2යි. තව 7න් 2ක් ඉතුරුයි. මම ඒක මිශ්‍ර භාගයක් විදියට කිව්වා. හරිනේ? හරි. එහෙනම් සරල සමීකරණ වල 80ක් විතර සම්පූර්ණ කරා. ඊළඟ දවසේ අපි මේ වගේම සෙෂන් එකක් ගන්න. එදාට සරල සමීකරණ වල අමාරුවේ සම්පූර්ණ කතා කරලා දෙන්න. එතනින් සරල සමීකරණ ඉවර කරලා ලබන බ්‍රහස්පතින්ද සමගාමී වලට මහ වෙලාවක් නැහැ. සරල සමීකරණ ඕකේ නම් සමගාමී දලස් කරා. ලබන බ්‍රහස්පතින්ද සමගාමී ඉවර කරලා ඒ සතියේම වර්ගජ සමීකරණක් කරාම ඔන්න ලකුණු 15ක විතර 10 11 ශ්‍රේණි වලට ලකුණු 15ක 20ක ගානක් කම්ප්ලීට්. හරිද? පැහැදිලි? ඊට පස්සේ 9 වසර ළමයින්ට පයිතගරස් ක්‍රමයේ වෘත්තයක පරිධිය සෙමින එකක් තියෙනවා. ඒ සෙමින එකේදී 10 11 සෙට් එකකටත් එන්න පුළුවන්. මම ඒක විස්තර කරලා කියන්නම්. ඊට පස්සේ ප්‍රස්තාර පාඩම කියලා දෙනවා, කුලක පාඩම කියලා දෙනවා. හරි? විභාගේ එකපාරට හදිසියෙ ළඟට ගෙනාවා කියලා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි හරි දේ හරි විදියට ඉගෙන ගන්න. දැන් මේ දවස්වල උසස් පෙළක් ළඟට ගෙනල්ලා කියලා කෑ ගන්නවා. හරිද? අර කතාවක් තියෙනවා. දොස්තරක පිස්සා කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. ගාන්ට ක්‍රමයට යන්න. අපිට ලොකු ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එක. හරි? හොඳයි කට්ටිය ඇත්තටම මේ වුමනාවෙන් අහගෙන හිටපු දරුවෝ ටිකක් ඉන්නවා. හරි? ළමයි 15ක් විතර ලීව් වෙලා මේ වහිනවා ගොරවනවා ඒ ඇස්සේ අනිත්‍යව නිදාගෙන ඉන්න ඇස්සේ බර ටික මේක අන්තිම වෙනකන් අල්ලන් හිටපෙත් ගැන ඇත්තටම මම හරි පොඩ එහෙම මහන්සි චුට්ට මහන්සි හරි රයිට් හරි එහෙනම් අපි අදට වැඩේ ඉවර කරමු මේකට අවශ්‍ය අභ්‍යාසය ඔයාගේ ගෲප් එකට දාන්න හරි දැම්ම දෙන්නේ නැහැ බොරු කියන්න අවශ්‍ය නැහැ හෙට උදේ ගෲප් එකට දානවා ඒ ගණන් 20ක් විතර දානවා ඒ 20 හදන්න ඕනේ මේ කියලා දීපු ක්‍රම වලින් තමයි ඒ 20 දෙන්නේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. හරි නේද? එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු හැමෝටම සුබ රාත්‍රියක් සුබ දවසක්. අයිබෝවන් බුස්සන්නයි දේවීඩයි යසුබීඩයි අල්ලා දේවීඩයි සම්මා සම්බුස්සන්න. හැමෝටම ජය වේවා අයිබෝවන්. good night sir අයිබෝවන්. 10 සහ 11 වසර දෙවැනි වාර සම්මන්ත්‍රණය ලංකාවටම නොමිලේ ඔන්ලයින් වැඩමුළුවට සම්බන්ධ වීමට WhatsApp group එකට එකතු වන්න. The 10th and 11th grade second term seminar is free for all of Sri Lanka. Join the WhatsApp group to connect to the online workshop. Sri Lankaවේ විශාලතම online දිගුහැරුම smartclass.edu
.lk